තෙරුවන් සරණයි. අද උදෑසනත් මා බලාපොරොත්තු වෙන්නේ තවත් පුංචි ජීවිතයක් බේරා ගැනීම වෙනුවෙන් තවත් 1,10,000ක ඖෂධ පරිත්‍යාගයක් සිදු කරන්නයි මේ සූදානම බලාපොරොත්තුව. අද දිනේදී මේ ඖෂධ පරිත්‍යාගය සිදු කරන්නේ අනුරාධපුරයේ ප්‍රදේශයේ පදිංචි වී සිටින මෙතුමිය ආදරණීය පුංචි පුතුණුවන් වෙනුවෙන් තමයි මේ ඖෂධ පරිත්‍යාගය. ඉතින් මේ පිළිකාවට ගොදුරු වෙලා මේ පිළිකාව කියන මායයට ගොදුරු වෙලා දැන්ට මාස 4කට පමණ කාලයක් වෙන්නේ. ඉතින් වයස 12ක පුංචි පුතේකු ජීවිතේ බේරා ගැනීම සඳහා තමයි මේ ඖෂධ පරිත්‍යාගය. මෙතන 1,10,000ක ඖෂධ තමයි තියෙන්නේ මේ දරුවා වෙනුවෙන් දවස් 2කට. දවස් 2කට අවශ්‍ය කරන බෙහෙත් ටික මේ තියෙන්නේ. ඉතින් අපිට මේ මෑණියෝ ඇවිල්ලා මතක් කිරීමක් කරන්න තිබුණා. හාමුදුරනේ උතුණුවන්ට මේ වගේ ඖෂධ අවශ්‍යයි කියලා. ඉතින් මේ අවස්ථාවේදී මේ ඖෂධ පරිත්‍යාගයේ දායකත්වය සෑම මාසයකම මේ පිළිකා රෝහල් විහාරස්ථානයත් එක්ක සම්බන්ධ වෙලා පිළිකා සුවාරණ සමාජ සත්කාරක පදනමේ ඒ සමාජික සියලු දෙනා විසින් රුපියල් ලක්ෂයක ඖෂධ පරිත්‍යාග කටයුතු සිදු කරනවා. ඉතින් පිළිකා සුවාරණ සමාජ සත්කාර පදනමේ මේ සියලු දෙනා ඒ කටයුතු සිදු කළා බලාපොරොත්තු වෙනවා පිළිකා සුවාරණ සමාජ සත්කාර පදනමේ සිටින සියලුම සමාජිකාවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. ඒ පවුලවල සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම එම සමාජයේ සිටින අපේ එක්තරා මහත්මියක දිනියක් වෙන පියුම් රශ්මිකා දිනියට පිළිකාවට ගොදුරුලා ඉන්න ඒ පුංචි දිනියටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙති කරවාගෙන මේ පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන ලොකුඩා සියලු දෙනාටම නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කිරීම අරමුණු කරවාගෙන තමයි මේ පරිත්‍යාගය සිදු කරන්නේ. ඉතින් ඔක්තෝබර් මාස මේ 6 වෙනි දිනට යෙදෙන පොහොය නිමිති කරවාගෙන තමයි මෙමස මේ ඖෂධ පරිත්‍යාගය සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබතුමිය අපිට ඇවිල්ලා මතක් කිරීමක් කරන්න තිබුණා. ඒ මතක් කිරීමට අනුව අදිනේදී මා බලාපොරොත්තු වෙනවා 1,10,000ක ඖෂධ පරිත්‍යාගය ඔබතුමියගේ පුතුණුවන්ට විදීමට තිබෙන මේ බෙහෙත් ටික මම පරිත්‍යාගය සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී පිළිකා සුවර්ණ සමාජ සත්කාර පදනමේ සියලුම සමාජික සියලු දෙනා නියෝජනය කරමින් මම මේ අවස්ථාවේදී ඒ සියලු දෙනා නියෝජනය කරමින් මේ ඖෂධ පරිත්‍යාගය මේ අවස්ථාවේදී සිදු කරනවා. ඉතින් ඔබතුමියට මම මතක් කරනවා ඔබතුමිය ඇවිල්ලා අපෙන් මතක් කිරීමක් කරා ඉල්ලීමක් කළා. ඉල්ලීමට අනුව දැන් මේ අවස්ථාවේදී මේ ඖෂධ පරිත්‍යාගය තියෙනවා. මේ ඖෂධ වලට දැන් ලැබුණා. ඒ ලැබුණු ඖෂධ ගැන ඔබතුමියට දරුවගේ ජීවිතේ බේරා ගැනීම සඳහා මේ ලැබිච්ච ඖෂධ පරිත්‍යාගය ගැන ඔබතුමියට දැනෙන දේ රට ලෝකයට දැනුවත් කරන හැටියට මම මතක් කර සිටිනවා. මම විහාරස්ථානයේ ඉන්නවා. අපේ නංගිගේ මගේ බබාට අවශ්‍ය දෙයක් ගැන කිව්වා. මට අපේ හම්බුරු තිබුණ සතුටක් තියෙනවා. මම දෙහිත් අරගෙන තියෙනවා. මේක කතා කරලා ඉවත් පස්සේ ඒ හම්බුරු මට පස්සේ කියලා දෙහිත් ගන්න දුන්නා කියලා. මම ගොඩාක් මගේ බබාගේ බෙහෙත් ටිකට 2.20ක් යන්න තිබුණා. ඒ හම්බුරු මේ සමාජ සත්කාරයෙන් මට කරපු උදව්වෙන් මට 1.10ක බෙහෙත් හම්බුණා. මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ අසමිතින් බබාටත් මම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ සම්දාන්නේ අනිත් අයටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. පොලිසි දිනාතන අපේ හම්බුරු වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. මට ලොකුම උදව්වක් මේක මට ගන්න ඇත්තටම මට ණය වෙන්න වෙලා තිබුණේ. ඒ මට මම දැන් 1.10ක දෙහෙත් මට අරන් පිටේට ලොකු උදව්වක්. මම මුලින්ම හැමෝටම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ කණ්ඩායමේ සියලු දෙනාට බණ්ඩාර මල්ලික් මට ගොඩක් උදව් කෙරුවා මේකට. එයාගේ බබාටත් මම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මම සුව ප්‍රාර්ථනා කරනවා බබාටත්. පිටාර වලින් හැම දවසක්ම අම්මා තාත්තා සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් තියුණු වහන්සේට සතුටුදායක. හොඳයි. ඉතින් මම මේ අවස්ථාවේ මතක් කර සිටිනවා ඔබටත් පුළුවන් අපි සමග එකතු වෙලා අපේම සහෝදර ජනතාව වෙනුවෙන් පීඩක් සරණක් වෙන්න ඔබටත් පුළුවන්. ඉතින් මේ අපේක්ෂා රෝහල් විහාරස්ථානයේ මගින් මේ සිදු කරන සේවාව තවත් ඉදිරියට කරගෙන යන ඔබත් ඉන්න අපි සමග එකතු වෙලා අපේම සහෝදර ජනතාව වෙනුවෙන් පීඩක් සරණක් වෙන්න ඔබත් ඉන්න කියලා ආරාධනා කරනවා. මේ පිළිකාවට ගොදුරුලා ඉන්න මෙතුමිය ආදරෙන් පුංචි පුතුණුවන්ට ඉක්මනින්ම නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. කුරුණේ ආශිර්වාද ලැබේවා. ඒ වගේම දායකත්ව දක්වන පිළිකා සුවර්ණ සමාජ සත්කාර පදනමේ සිටින අපි බණ්ඩාර මෙතුමන්ගේ දියණියට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. පියුම් රශ්මිකා දියණියට ඉක්මනින්ම නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා.
හාමුදුරුවෝ ආශිර්වාද ලැබේවා. දායකත්වයක් වන්ට දුණු පිළිකාසුවාර සමාජ සත්කාර පතන මේ සියලුම සමාජික සියලු දෙනාටමත් නිරෝගී සම්පන්නිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සැමට දම්දා හාමුදුරුවන්ගේ පිහිට රැකවරණය ලැබේවා. තෙරුවන් සරණයි.